අද අපි සාර්ථකත්වය ගැන කතා කරන්න කලින් අපි ඔබට කියන්න සාර්ථකත්වය ගැන මේ ලෝකෙ තියෙන තවත් ලොකුම බොරුවක් ගැන. ඒ තමයි ගොඩක් වැඩ කරන මිනිස්සුන්ට ගොඩක් සල්ලි හම්බ වෙනවා කියන කාරණේ. ඒක මේ ලෝකෙ තියෙන තවත් එක බොරුවක්. එහෙනම් පාරේ වැඩ කරන මිනිස්සුන්ට, කුලී වැඩ කරන මිනිස්සුන්ට සෑහෙන මුදල් කන්දරාවක් තියෙන්න ඕනේ. මේ ලෝකේ මව්වරුන්ට මේ ලෝකේ භාගයක් අයිති වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි බොරු කතාවක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ සල්ලි යන්නේ අමාරුවෙන් වැඩ කරන අයට, වැඩ ගොඩාක් කරන අයට නෙමෙයි. සල්ලි වැඩිපුර යන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න දන්න අයට. සමහර කලාවට ඔබ දැකලා ඇති ඔබ තරම් දක්ෂ නැති කෙනෙක්, ඔබ තරම් සෑහෙන වැඩ නොකරන කෙනෙක් සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. අලුත් වාහනයක් අරන් තියෙනවා, හැමදාම ට්‍රිප් යනවා, ලංකාවෙන් එළියට යනවා, මේ වගේ නොයෙකුත් දේවල් කරනවා. ඔබ හිතනවා ඇති එයා කොහොමද මට වඩා අඩු අධ්‍යාපන මට්ටමක ඉඳලා මේ තරම් දෙයක් කරන්න කියලා. එතනදි තියෙන රහස වෙන මුකුත් නෙමෙයි. ඒ කෙනා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න හරියටම දන්නවා. අද බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ මොලේ නැති නිසා, අධ්‍යාපනයේ නැති නිසාම නෙමෙයි. බොහෝ දෙනෙක් කතා කරන්න දන්නේ නැහැ. අහන් ඉන්න දන්නේ නැහැ. සම්බන්ධ වෙන්න දන්නේ නැහැ. ඔන්න ඔය කාරණා ටික තමයි ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අද මේ වීඩියෝ එකේදී අපි ඔබට කියන්නේ ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන ගයිඩ්ලයින්ස් කීපයක් ගැන. ඒ තමයි මේ සමාජ කුසලතා 5 ඔබ දන්නවනම් ඔබ දියුණුවේ හිණි පැත්තට යන එක කාටවත් වළක්වන්න බැරි වෙයි. ඔබට මුදල් ගලාගෙන එන එක කාටවත් නතර කරන්න බැරි වෙයි. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔබට දැනගන්න පුළුවන් මොනවද මේ සරල කුසලතා 5 කියන කාරණේ. මේ වගේ දේවල් ඔබේ දැනුමට එකතු කරන්නේ IQ මීටරින්. තාම YouTube එකේ අපිව subscribe කරලා නැත්නම් Facebook එකේ අපිව follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ මීටරේ අපේ කණ්ඩායමට එකතු වෙන්න. දෙදස් 26ට ලෑස්තිද? කොහොමද ලෑස්ති? අලුත් ඇඳුම් අරගෙන, අලුත් ඩයරි, අලුත් කැලෙන්ඩර් එකක් අරගෙන. හැබැයි මේ හැමදේම තිබුණොත් වැඩක් නැහැ. 2026 දිනන්න ඔබේ බ්‍රේන් එක ලෑස්ති නැත්තම්. ඒ විස්තරේ මේ වීඩියෝ එක අවසානයේදී බලමු. පළවෙනි එක, මිනිස්සු වැදගත් කියලා ඇඟවීම. මේක හැමෝම කැමති දෙයක්. හැමෝම කැමති තමන් වැදගත්, තමන් අත්‍යවශ්‍ය කෙනෙක් කියලා හැඟෙනවට. ඒක ඔබට තව කෙනෙක්ට දන්වන්න පුළුවන් නම් ඒක ඔබට තියෙන ලොකු හැකියාවක්. ඕනම කාර්යාලයක, ඕනම ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ඉහළටම යන්නේ හයියෙන්ම කෑ ගහන කෙනා, හොඳම ඩිග්‍රිය තියෙන කෙනා නෙමෙයි. බුද්ධිමත්ම කෙනා නෙමෙයි. එහෙම ඉහළටම යන කෙනාට පුළුවන් අනිත් අයට ඔවුන්ව වැදගත් කියලා හඟවන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේක අර බොරුවට ප්‍රශංසා කිරීම නෙමෙයි, බටර් ගානවා නෙමෙයි. ඇත්තටම ඒ වැදගත් කියන හැඟීම ලබා දෙන එක. ඒක ටිකක් අමාරුයි. ඒකට ඔබ ඔවුන්ගේ නම හරියට මතක තියාගන්න ඕනේ. ඔවුන්ගේ ජීවන අවශ්‍යතා, ඔවුන් ස්ට්‍රගල් කරන්නේ, ඔවුන් ඊළඟ ඉලක්කය මොකක්ද කියලා දැනගන්න ඕනේ. දරුවෝ ඉන්නවා නම් ඒ දරුවගේ නම පවා ඔබට මතක නම් ඒ කෙනාට හැඟෙනවා එයාව ඔබේ ජීවිතයට වැදගත්. නැත්නම් තමන්ව වැදගත් කියන හැඟීම ඒ තුලින් ඇති කරන්න හැකියාවක් ලැබෙනවා. මේක සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම් හිතන්න සාමාන්‍යයෙන් ඔබේ කාර්යාලයේ නැත්නම් ඔබ හමු වෙන තැනක කවුරු හරි දෙයක් කියනකොට ඔබ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා කියලා. මේකෙන් ඔබ ඒ කෙනාට දන්වන දේ තමයි ඔයා එච්චර වැදගත් නෑ කියන කාරණේ. ඒක තව කෙනෙක් රිදවීමට හේතුවක් වෙනවා. තව කෙනෙක් ඔබෙන් ගැලවීමට, ඔබෙන් ඈත්වීමට හේතුවක් බවට පත් වෙනවා. වර්තමානයේදී හැමෝම හිතන් ඉන්නේ සමහරක් දේවල් නොටිෆිකේෂන් කියලා. අපි ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් බලලා ඒක හොඳද නැද්ද කියලා තීරණය කරලා අයින් කරනවා වගේ නෙමෙයි මානව සමදතා කියලා කියන්නේ. ඒක ටිකක් වෙනස්. ඒක හරියට කරන්න පුළුවන් කෙනාට සෑහෙන පිරිසක් තමන් වටා එකතු කරගන්න පුළුවන්. ඔබ හොඳට හොයලා බලන්න වර්තමානයේදී බොහෝ දෙනෙක්ට S2 දිහා බලාගෙන කතා කරන්න බෑ. සමහරක් වෙලාවට ඒක පෞරුෂයේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි කෙනෙක්ට තව කෙනෙක්ගේ S2 දිහා බලලා ඔබට එහෙම කතා කරන්න පුළුවන් නම් ඒ තුලින් අනිත් කෙනාට හැඟෙනවා ඔහු හෝ ඇය වැදගත් කියලා. එහෙම අනිත් කෙනාට ඔවුන්ව වැදගත් කියලා හඟවන්න පුළුවන් නම් ඒ අය හැමදාමත් ඔබේ ජීවිතේ ඉඳීවි. ඒ අයට හැමදාමත් ඔබව මතක් වේවි. ඔවුන්ට කවදාවත් ඔබව අමතක වෙන එකක් නෑ. අන්න ඒ මානව සමදතාවය තමයි වර්තමානයේදී මේ ලෝකෙට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒක තමයි නැත්තෙම ඒක. හැබැයි ඕනම කරලා තියෙන්නේ ඔන්න ඔය සමදතාවය. ඔය මානව සමදතාවය හදාගන්න පුළුවන් නම් ඒක තමයි ඔබට හැමදාම ගෙවන බැංකු ගිණුම බවට පත් වෙන්නේ. ඒක පළවෙනි කුසලතාවය. දෙවෙනි එක තමයි පැහැදිලිව sannivedanaya කිරීම. මේක සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය දෙයක්. පැහැදිලිව
අවුල් සහගත නොවන විදිහට දෙයක් sannivedanaya කරන්න පුළුවන් නම් ඒක ඔබ සතුව තියෙන ලොකුම ලොකු හැකියාවක්. වර්තමානයේදී බොහෝ දෙනෙක්ට තියෙන්නේ මේ sannivedana ගැටලු නෙමෙයි. බොහෝ දෙනෙක්ට තියෙන්නේ වැරදි sannivedana හැකියාව. මෙතනදී මේ වැරදි sannivedanayේදී වෙන්නේ හැමතිස්සෙම අපි හිතනවා අපි හරි දේ කිව්වා කියලා. අනිත් කෙනා හිතනවා එයා හරි දේ ඇහුවා කියලා. අන්තිමට වෙන්නේ දෙන්නම හිතනවා අනිත් කෙනා මෝඩයා කියලා. ඕක තමයි මේ sannivedanayේදී බොහෝ දෙනෙක් වෙන්නේ. උදාහරණයක් ඇටියට මේක සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ඔබ මිතුරෙක්ට WhatsApp එකක් හරි මැසේජ් එකක් හරි ආවනවා හෙට වැඩේට යමුද කියලා. ඒ පැත්තේ පිළිතුර වෙන්නේ හරි නැත්තම් ඕකේ කියන එක. දැන් මෙතනදී සමහරක් වෙලාවට වැඩේ මොකද්ද කීයටද යන්නේ කොහොමද යන්නේ කියන එක හිතේ භාගයක් තියෙන්නේ ඔබේ. ඔබ ඒක හරියටම sannivedanaya කරලා නැහැ. හැබැයි ඒ වෙනුවට මෙහෙම තත්ත්වයකුත් නිර්මාණය වෙනවා. සමහරක් වෙලාවට ඒ තනි වචනෙන් උත්තරයක් එවීම තුළ බොහෝ දෙනෙක් ඒක නාට්‍යානුසාරයෙන් හිතා ගන්නවා. මේ එක වචනයක් එව්වේ මාත් එක්ක තියෙන අමනාපයක් නිසාද? ඇයි මේකට ඉමෝජියක්වත් දැම්මේ නැත්තේ? මොකක් හරි මෙතන තරහක් තියනවාද? මේ වගේ නොයෙකුත් නාට්‍යාකාර දේවල් හිතාගන්න මිනිස්සු සෑහෙන්න දක්ෂයි. ඒ තුලින් සිද්ධ වෙන්නේ නිවැරදි නිසි sannivedanayak සිද්ධ වෙන්නේ නැති එක. ඔබට සාර්ථකත්වයේ අවශ්‍ය නම් මිනිස්සු ඔබව ඉක්මනින් සහ පහසුවෙන් තේරුම් ගන්න ඕනේ. ඔබේ පණිවිඩය අවුල් නම් ප්‍රතිඵලෙත් අවුල් වෙනවා කියන එක ආයි සැක කරන්න එපා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. මේකට සරල උදාහරණයක් කියන්න. ජෙෆ් බේසෝස් Amazon ගොඩනගන කාලේ මිනිස්සු බොහෝ දෙනෙක් ඇහුව කාරණයක් තමයි මොකක්ද ඔයාගේ සමාගමෙන් වෙන්නේ කියන ප්‍රශ්නේ. ඒකට ජෙෆ් බේසෝස් කිව්වේ නෑ මේක Amazon මම මෙහෙම Amazon කියලා සමාගමක් හදනවා කියලා. ඔහුගේ උත්තරය තමයි අපි මිනිස්සුන්ට ඔන්ලයින් දේවල් සොයා ගැනීමට සහ මිලදී ගැනීමට පහසු කරනවා. මේක ඉතාම සරල තේරුම් සහිත වාක්‍යයක්. අවුරුදු 10ක ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබේ ව්‍යාපාරය ගැන එච්චර සරල විදිහට තව කෙනෙක්ට කියන්න. ඔබට පුළුවන් නම් ඔබේ ඉලක්ක ඔබේ ජීවිතය ගැන තව කෙනෙක්ට ඒ විදිහට සරලව පැහැදිලි කරලා දෙන්න. ඔබට සාර්ථක වෙනවා කියන එක ආයි අමුතුවෙන් ළඟා කරගන්න දෙයක් නැහැ. මොකද එහෙම පුළුවන් අය හැමතිස්සෙම සාර්ථක මිනිස්සු. කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කියනකොට එයත් එක්ක ඊළඟට කතා කරන්නේ මොකද්ද කියන එක හිතනවට වඩා ඔබ කරන්න ඕනේ ඒ කෙනා කියන දෙයට හොඳින් ඇහුම්කන් දෙන එක. ඒක තමයි මේ sannivedanයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ. අන්න ඒ නිසා තමයි පැහැදිලිව sannivedanaya කරන මිනිස්සු හැමතිස්සෙම නායකයෝ වෙන්නේ. අවුල් සහගතව sannivedanaya කරන මිනිස්සු හැමතිස්සෙම අනුගාමිකයෝ වෙන්නේ. ඔබ ඉගෙන ගත යුතු මේ සමාජ කුසලතාවල තුන්වෙනි කාරණේ තමයි හැඟීම් කළමනාකරණය කර ගැනීම. මේක බොහෝ වෙලාවට කරන්න අමාරු සහ විශේෂයෙන්ම ඔබේ හැඟීම් කළමනාකරණය කරගන්න ඕනේ ජීවිතයේ අසීරු අවස්ථාවලදී. මොකද මිනිස්සු ඔබව මනින්නේ ඔබට හැමදේම තියෙන වෙලාවෙදී නෙමෙයි. මිනිස්සු ඔබව මනින්නේ ඔබ වැටුණු වෙලාවෙදී. ඔබ අමාරුම අඩියට පත් වෙන වෙලාවෙදී. සමහරක් වෙලාවට සමහරක් ආයතනවල මිනිස්සු ඉන්නවා කවදාවත් ලොක්කා ඒ අයට උසස් වීමක් ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ තනතුර ලැබුණොත් කවුරු හරි කෙනෙක් ඒකට විරුද්ධ වුණොත් ඒ කෙනා ක්ෂණිකවම පුපුරලා යනවා කියලා ලොක්කා දන්න නිසා. මේක සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම් ඔබට ගෙදරදී හරි කාර්යාලයේදී හරි මොකක් හරි වැරද්දක් වුණා කියලා හිතන්න. මේ පිළිබඳව ඔබේ ප්‍රධානියා නැත්නම් ඔබේ සහකරුවා සැරෙන් කතා කරනවා. ඔබේ ප්‍රතිචාරය මොකද්ද? ඒකට පහර දීමක්, යලි කෑ ගැසීමක් වෙන එක නෙමෙයි. තප්පර කිහිපයක් නිහඬව ඉන්න. පොඩි හුස්මක් ගන්න. ඔබේ ප්‍රතිචාරය පාලනය කරගන්න. මේ චිත්ත වේගයේ ස්ථාවරත්වය කියලා කියන්නේ සමාජයේ විශ්වාසනීයත්වයට අත්‍යවශ්‍ය දෙයක්. සල්ලි ගලාගෙන එනවා කියලා කියන්නේ දැඩි පීඩනයක් යටතේ වුණත් බොහොම සංසුන්ව ඉන්න පුළුවන් මිනිස්සු ගාවට. කවුරු හරි ඔබට නරක විදිහට කතා කළොත් ඔබේ ප්‍රතිචාරය මොකද්ද? ඔබ ඊට වඩා නරක විදිහට කතා කරනවද? නැත්නම් ඔබ කෑ ගහගෙන යනවද? එහෙම යන්න එපා. ඔබේ සාර්ථකත්වයෙන් ඔවුන්ට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න. එතකොට ඔබට සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් රළු පණිවිඩයක් සමහරක් වෙලාවට ඔය Facebook එකේ කමෙන්ට් එකක් දැම්මහම ඔබට ක්ෂණිකව කේන්ති යනවා නම් ඔබ ඒක පාලනය කරගත යුතුමයි. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් වෘත්තිමය මිනිස්සු ලොකුවට කෑ ගහගෙන යන්නේ නැහැ. හොඟක් නිවුණු මිනිස්සු ලොකුවට දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැමෝටම එහෙම ඉන්න බෑ. චිත්ත වේගී වශයෙන් සංසුන් ඉන්න මිනිස්සු සෑහෙන පරිණතයි. ඒ මිනිස්සුන්ගේ ලේසියෙන් අවුස්සන්න බෑ සහ ඇවිස්සෙන්නෙත් නැහැ. හැබැයි එහෙම නොවන මිනිස්සු ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ යන්නේ අර චිත්ත වේගී වශයෙන් සංසුන් අය ගාවටද නැත්නම් නොසන්සුන් අය ගාවටද කියලා. ඕනම දෙයකට තරහෙන් රළුව ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා ඔබේ ගෞරවය නැති කරගන්න එපා. ඔබ ඔබේ ගෞරවය නැති කරගන්නවා කියලා කියන්නේ
ඔබට ඔබේ හැඟීම් කළමනාකරණය කරගන්න බෑ කියන කාරණේ. සාමාන්‍ය මේ Facebook වල එහෙම අපි දැකලා තියෙනවා සෑහෙන්න පැටලෙනවා. එක්කෙනෙක් කියනවා තව කෙනෙක් ඊට එහා දෙයක් කියනවා. මේක සාමාන්‍යයෙන් වර්තමානයේදී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම තියෙන ට්‍රෙන්ඩ් එකක්. හැබැයි හොඳට මතක තියාගන්න මේක බොහොම පැරණි කතාවක්. සිංහයෝ කවදාවත් ඌරොත් එක්ක සටන් කරන්න යන්නේ නැහැ. ඒ ඌරත් එක්ක සටන් කරන්න බැරි නිසා නෙමෙයි. සිංහයෝ කැමති නෑ මඩ ගා ගන්න. ඔබ තේරුම් ගන්න ඔබ ඉන්නේ කොතනද කියලා. හතරවෙනි කාරණය තමයි අසීරු සංවාද හැසිරවීම. මේ අසීරු සංවාද හැසිරවීම කියන එකත් හරි බරපතල කාරණයක්. මොකද බොහෝ දෙනෙක් කරන්නේ මේ අසීරු සංවාද වලින් පැනලා යන්නේ. හැබැයි අසීරු සංවාද හසුරවන්න පුළුවන් නම් ඔබට පුළුවන් නායකත්වය ලබා දෙන්න. ඔබට පුළුවන් සාර්ථකත්වයට පත් වෙන්න. සමහරක් වෙලාවට මිනිස්සු මේ සංවාද මගාරිනවා. ඒවා ප්‍රමාද කරනවා. ඒවා ඉබේම නැති වෙයි කියලා යාඥා කරනවා. සමහරව හිතනවා නිශ්ශබ්දව හිටියාම මේ ඔක්කොම විසඳෙයි කියලා. හොඳට මතක තියාගන්න. නිශ්ශබ්දව හිටියාම දේවල් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු නිශ්ශබ්ද නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. වෙනස් වෙන්නේ sannivedana නිසා. ඔබට අසීරු සංවාද හැසිරවීමට නොහැකි නම් ඔබට නායකත්වය දෙන්න බෑ. ඔබට වර්ධනය වෙන්න බෑ. නිශ්ශබ්දතාවයෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්න වර්ධනය වෙනවා. ඔබට කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඔබට ඒක කරන්න පුළුවන් නම් ඔබට ඊටමත් ඉක්මනින් සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. පස්වෙනි හැකියාව තමයි දිගුකාලීන සමදතා ගොඩනගා ගැනීම. වර්තමානයේදී බොහෝ දෙනෙක් ගාව තියෙන්නේ සාමාන්‍යයෙන් මේ සමදතා නෙමෙයි ගනුදෙනු. මොකක් හරි ප්‍රයෝජනයක් තිබුණොත් විතරයි කතා කරන්නේ, කෝල් එකක් දෙන්නේ, ටෙක්ස්ට් එකක් දාන්නේ. එහෙම නැත්නම් ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒක වර්තමානයේ මිනිස්සු අතර තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මිනිස්සුත් එක්ක ගනුදෙනුවකට වඩා සමදතාවයක් ගොඩනගා ගන්න පුළුවන් නම් ඒ සමදතාවයන් අනාගතයේ යම් දවසක ඔබට ආයෝජනයක් බවට පත් වෙයි කියලායි කියන්නේ. ඔන්න ඔය සමාජ කුසලතා 5 ඔබට වර්ධනය කරගන්න පුළුවන් නම් ඔබට ජීවිතයේ සාර්ථක වෙන්න, වර්ධනය වෙන්න ඉතාමත් ලේසියෙන් පුළුවන්. හොඟක් වෙලාවට හැමෝම උත්සාහ කරනවා ආකර්ශනීය කෙනෙක් වෙන්න. ආකර්ශනීය කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඊට වඩා වටින්නේ ඔබට පුළුවන් නම් මිනිස්සුන්ට මතක හිටින කෙනෙක් වෙන්න. මිනිස්සුන්ව ඔසවා තබන පුද්ගලයෙක් බවට පත් වෙන්න. මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකම් එකතු කරන කෙනෙක් වෙන්න. එහෙම වුණාම ඔබව හැමදාම මිනිස්සුන්ට මතක තියේවි. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහසත් කමෙන්ට් එකක් හැටියට ලබා දෙන්න. ඔබේ අත්දැකීම් තියෙනවා නම් තව කෙනෙක්ට ඒක ඉගෙනීමක් බවට පත් වෙන විදිහට ඒ කමෙන්ට් එක ලබා දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. 2026ට ලෑස්තිද? කොහොමද ලෑස්ති? අලුත් ඇඳුම් අරගෙන, අලුත් ඩයරි, අලුත් කැලෙන්ඩර් එකක් අරගෙන මේ අවුරුද්දේ අන්තිමට මහන්සි අරින්න ට්‍රිප් එකක් ගිහිල්ලා එහෙමද ලෑස්ති? හැබැයි මේ හැමදේම තිබුණොත් වැඩක් නැහැ. 2026 දිනන්න ඔබේ බ්‍රේන් එක ලෑස්ති නැත්තම් ඔබට හිතනවා නම් ඔබ ඕවර්තින්කර් කෙනෙක් කියලා ඔබට 2026 දිනන්න බෑ. ඒ වගේම ඔබ ඉන්නේ ස්ට්‍රෙස් එකක නම් ඔබට හරි මහන්සි නම් අලුත් දේවල් හිතෙන්නේ නැත්තම් ඔබට හිතනවා නම් ඔබ පරාජිතයෙක් කියලා ඔබට 2026 දිනන්න බෑ. මේ විඳින්න තියෙන ජීවිතය මේ කාලය විඳවමින් නම් ඉන්නේ 2025 වගේම තමයි 2026 දිනන්න වෙන්නේ. හැබැයි දැන් ඒකට මොකද කරන්න ඕනේ? ඒකට ඔබේ බ්‍රේන් එක බූස්ට් කරලා හොඳ ෆෝකස්ඩ් ක්‍රියේටිව් වර්ෂන් එකක් හදාගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි IQ මීටරේ අලුත්ම නිර්මාණය මේ බ්‍රේන් බූස්ටර් මග් එක අපි හැදුවේ. මේකේ තියෙනවා දවස් 30ට ඇක්ටිවිටීස් 30ක්. ඔබට කරන්න තියෙන්නේ මේකේ සටහන් කරලා තියෙන විදිහටම දවසට විනාඩි 5ක වගේ කාලයක් වෙන් කරලා මේ ඇක්ටිවිටීස් එකින් එක කරන එක. දවස් 30කට පස්සේ ඔබටම තේරෙයි ඔබේ බ්‍රේන් එක බූස්ට් වෙලා, මූඩ් එක අලුත් වෙලා හොඳ ෆෝකස් වර්ෂන් එකක් ඔබටම නිර්මාණය වෙලා තියෙනවා. මේ මග් එකේ තියෙන ඇක්ටිවිටීස් වලින් ඔබේ බ්‍රේන් එක ආකාර 5කට බූස්ට් වෙනවා. ෆෝකස් බූස්ට් එකෙන් ඔයාගේ අවධානය යලි තියුණු මට්ටමකට ගේනවා. මෙමරි බූස්ට් එකෙන් ඔයාගේ මතක ශක්තිය වැඩි කරනවා. ක්‍රියේටිව් බූස්ට් එකෙන් ඔයාට අලුත් අදහස්, හොඳ මොටිවේෂන් එකක් ලැබෙනවා. මූඩ් බූස්ට් එකෙන් ඔයාගේ දෛනික ජීවිතයට හොඳ පොසිටිව් එනර්ජි එකක් ලැබෙනවා. බැලන්ස් බූස්ට් එකෙන් ඔයාගේ මනස සහ ශරීරය අතර සමතුලිතතාවයක් හැදෙනවා. ඒ වගේම 2026 අවුරුද්ද පටන් ගන්නකොට කෙනෙක්ට ගිෆ්ට් එකක් හැටියට දෙන්න පුළුවන් වැලියබල් ක්‍රියේටිව් ගිෆ්ට් එකක් තමයි බ්‍රේන් බූස්ටර් මග් එක කියලා කියන්නේ. ඔබේ නමින් ඔබ කැමති කෙනාට මේ බ්‍රේන් බූස්ටර් මග් එක අපි ගිහිල්ලා දෙන්න. එතකොට ඒක 2026 පටන් ගන්න එයාට හොඳ ආරම්භයක් බවට පත් වෙයි. බ්‍රේන් බූස්ටර් මග් එකේ මිල රුපියල් 1890යි. ලංකාවේ ඉන්න ඔබට මේ බ්‍රේන් බූස්ටර් මග් එක ඔබ ඉන්න තැනටම නොමිලේ ගෙන්වා ගන්න පුළුවන්. ඩිලිවරි ෆ්‍රී. පිටරට ඉන්න ඔබට බ්‍රේන් බූස්ටර් ඩිජිටල් වර්ෂන් එක අරගන්න පුළුවන්. බ්‍රේන් බූස්ටර් මග් එක ගන්න කැමති අය විතරක් මෙන්න මේ අංකෙට 0.717
442288ට 1890 කියලා WhatsApp message එකක් එවන්න. Brain Boosting මග් එකේ stock release කිරීම සෑම මාසයකම 5 වෙනිදා 15 වෙනිදා සහ 25 වෙනිදායි සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබේ Brain Boosting මග් එක මේ දැන්ම අදම වෙන් කරගන්න. 2026 අවුරුද්ද දිනන්න දැම්ම ඉඳම්ම ලෑස්ති වෙන්න. ඒකට ඔබ තුළ ඉන්න විශිෂ්ටය අවදි කරන්න. Brain Booster මග් ඒ වෙනුවෙන් ඔබට උදව් කරයි.